අපි මේ වෙලාවෙ ඉන්නේ බෙන්තර. අපි යන්නේ බෙන්තර ගම් ඉවුරට. අද අපේ ගමන විශේෂ එකක්. අපේ අරමුණ තමයි මේ ගම් ඉවුර දිගේ ඉහළට යන එක. බෙන්තර ගඟ සෞන්දර්යාත්මක ගතින් අනුවන පාරක්. ආශ්චර්ය ගැන කියන්න දෙයක් නැහැ. මේ පාරාදීසේ ඉදිරියට යද්දි මොනව හම්බෙන්නේ? මන් දන්නෙත් නැහැ. පේනවනේ අපේ වාහනේ. මේ ගමනට අපේ හාමුදුරුවෝත් ඉන්නවා. මං කිව්වනේ මේක විශේෂ ගමනක්. යමුද බෙන්තර ගඟේ රවුම. We just start over. Let's start moving slower so we can try and make things right for us. Oh yeah, let's start moving closer. I try to keep my head up high. You're dragging me down and I can't keep moving right. Can't get away. I'm looking for a sign, something to guide me, but my mind ain't acting right. You have me by my heart. I can't break us apart. Can't get away. දැන් වෙලාව දවල් 1යි. තොටුපළේ ඉඳලා මුලින්ම අපි පහළ කඩුලාන පද්ධතිය බලන්න තමයි යන්නේ. එතන ගොඩක් විශේෂයි. ගොඩක් සත්තු වර්ග ඉන්නවා, කුරුල්ලෝ මේ වගේ විශේෂතා වලින් පිරිච්ච කඩුලාන පද්ධතියක් තමයි මෙතන තියෙන්නේ. ගිහිල්ලා බලමු මොන වගේ දේ කඩුලාන පද්ධතිය කියලා. අපි දැන් ඉන්නේ බෙන්තර ගඟේ. ලංකාවේ තියෙන සුන්දරම ගංගා වලින් එකක් තමයි බෙන්තර ගඟ කියන්නේ. එහෙම නෙමෙයිද? එහෙම තමයි. අය එච්චර බෙන්තර ගඟ සුන්දර වෙන්නේ දකුණු පළාතේ තියෙන නිසා තමයි බෙන්තර ගඟ මෙච්චර සුන්දර. ඒ පළාතක තිබ්බනම් මෙච්චර ලස්සන නෑ. බෙන්තර ගඟේ වගේ විශේෂත්වයන් ගොඩක් තියෙනවා. අයර ගාලේ තියෙන ගඟ මොකද්ද? මාදු ගඟ. මාදු ගඟයි බෙන්තර ගඟයි එක වගේම කඩලාන පද්ධති වලින් ගහණය වෙලා තියෙන්නේ. එතනම ගොඩක් කඩලාන තියෙනවා. අපි මේ වෙලාවේ මේ බෙන්තර ගඟේ පහළට තමයි ගමන් කරමින් ඉන්නේ. ප්‍රශ්නයකට තියෙන්නේ මේ වෙලාවේ ගඟ වඩදියනේ. වඩදිය වෙලා තියෙන්නේ. ඒක නිසා හරි අමාරුයි පල්ලෙහාට පදින්න. මම පොරටෝත් දෙනවා. බිනුර හරි අමාරුයි මේ අහබල් ගන්නවා. මට ඉතින් මම වීඩියෝ කරනවා මේ ඔරුව යන්නෙත් නැහැ කියලා. ඒක නිසා අහබල් ගන්න වෙනවා. කොහොම හරි අමාරුවෙන් හරි ගොඩක් අමාරුයි. වතර මේ මෙතන කිලෝමීටර් 3ක් විතර මෙතන මොහොත ඉඳන්. ඔව් කිලෝමීටර් 3ක් විතර තියෙනවා මොහොත ඉඳලා මෙතෙන්ට. ඒ කියන්නේ ගොඩක් වේගෙන් මේ උඩහට වතුර ගලනවා. නේ? ඔව් ගඟ දැන් කෙලින්ම උඩුගම් බලා තමයි යන්නේ. ගොඩක් අමාරුයි ඔරුව පදින්න. ඉතින් ගොඩක්ම ලස්සන ප්‍රදේශයක් තමයි බෙන්තර. මගේ මෙන්න මේ පැත්තෙන් පේන්නේ දුත්ගම දර්ග පේන්නේ කළුතර දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාත. මේ පළාත් දෙකක් වෙන් කරන ගඟක්. දකුණු පළාත සහ බස්නාහිර පළාත කියන පළාත් දෙකම මේ බෙන්තර ගඟෙන් වෙන් වෙනවා. එතකොට මේ පැත්තේ තියෙන්නේ දකුණු පළාත. මේ කඩලාන පද්ධතියෙන්ම තියෙන්නේ. එතකොට මේ පැත්තේ තියෙන්නේ බස්නාහිර පළාත. බස්නාහිර පළාත කඩලාන ගොඩක් අඩුයි නේ. නේ? නෑ, ඒ පැත්තට කඩලාන නෑ. දකුණු පළාත පැත්තට වෙන තමයි කඩලාන වනගහණය තියෙන්නේ. දැන් අපි ඉන්නේ මේ බෙන්තර ගඟේ පහළ කොටසේ. මෙතන සාමාන්‍ය කිලෝමීටරයක් විතර කිලෝමීටරයක් නෑනේ. මීටර් 500ක විතර මේ බෙන්තර පාලම තියෙනවා. ඉතින් කිලෝමීටර් 2.5ක් විතර පල්ලෙහාට ගඟ ගලාගෙන ගියාට පස්සේ ඔය කට බලා ගන්න පුළුවන්. බෙන්තරනේ. මෙච්චරද? හරි එහෙනම් අපි ඔළුව කරකවලම අලුතෙන් වීඩියෝ එකක් ගේමු. අපි දැන් බෙන්තර ගඟේ පහළට යන ගමන් ඉන්නේ. මේ පහළට යනකොට හම්බෙනවා පළවෙනි කඩලාන පද්ධතිය. මේ කඩලාන පද්ධතිය ඉතාමත්ම විශේෂයි. විශාල ප්‍රදේශයක පුරා මේ කඩලාන පද්ධතිය විහිදලා තියෙනවා. මේ තියෙන එන්ට්‍රන්ස් එක මෙතනින් තමයි කඩලාන පද්ධතියට ඇතුල් වෙන්න තියෙන්නේ. දැන් අපි ඉන්නේ කඩලාන වනගහණයක් ඇතුලේ. මේ කඩලාන පද්ධතිය ඇතුලේ ගොඩක් විශේෂතා තියෙනවා. විශේෂයෙන්ම විවිධ වර්ගයේ සතුන් මේ කඩලාන ආශ්‍රිතව ජීවත් වෙනවා. විශේෂයෙන්ම පළවෙනි කඩලාන පද්ධතිය කියන්නේ වවුල් රාජධානියක්. වවුලන්ගෙන් පිරලා තියෙන්නේ. දවල් වෙලාවක ආවොත් අනිවාර්යයෙන්ම වවුල්ලු බලා ගන්න පුළුවන්. මොකද උන් දවල්ට කොහෙවත් යන්නේ නැහනේ. ඒ නිසා උන් වැඩි වෙලාවක් මේ කඩලාන පද්ධතිය ඇතුලේ ජීවත් වෙනවා. ඊට අමතරව මේ කඩලාන පද්ධතියේ
කිඹුලන් ඉන්නවා. ඊට අමතරව විවිධ පක්ෂීන් මේ කඩලාන ආශ්‍රිතව ජීවත් වෙනවා. මොකද ගොඩක් වෙලාවට සාමාන්‍ය පරිසරයට වැඩිය ආරක්ෂිත බවක් මේ කඩලාන පද්ධතිය ඇතුලේ තියෙනවා. ඒක නිසා විවිධ පක්ෂීන් මේ කඩලාන පද්ධතිය ආශ්‍රිතව ජීවත් වෙනවා. මේ හැමදේම බලාගෙන ඔන්න අපි එක්සිට් එකකට ආවා. මෙතන ටිකක් නතර වෙලා යන්න ඕන. මේ සුන්දරත්වය විඳින්න නැතුව යන්නේ කොහොමද? ශිප් එක ටිකක් පාක් කරගන්නකම්. වවුල් රාජධානිය ඉඳලා පළවෙනි කඩලාන්ට සමුදෙන්න තමයි හදන්නේ. දැන් අපි ගඟේ ඉහළට තමයි යන්න හදන්නේ. යන ගමන් බින්තර ගඟ ගැන විස්තරයක් කරන්නම්කෝ. අවාසනාවට ඇත්ත කතාවක් අද වැස්සා. වැස්ස නිසා අපි බින්තර ගඟේ බැහැලා නෑවා. මනරම් කඩලානකට සමුදෙමින් අපිට තවත් සබා දහමෙන් දඬුවමක්. ගඟ දැන් බාධිය. වේගෙන් ගඟ පාලට ගලනවා. අපිට යන්න වෙලා තියෙන උඩහට. එහෙම තමයි සබාදාම. ඉක්මනට වෙනස් වෙනවා. වැස්සනේ. ඒක නිසා තමයි බාධිය විත් තියෙන්නේ. බින්ද්‍රමාලි තමයි අපේ ගයිඩ්. වගේම ප්‍රධාන නාවිකයා. මේ ගමනේ සිවුරු ගෞරව බින්ද්‍රමාලිට යන්න ඕන. සැලියුට්. මෙතනින් තමයි අපි කඩලාන්ට ඇතුල් වෙන්නේ. පේනවනේ එන්ට්‍රන්ස් එක. හිනිදුම හේකොක් කඳු වැටියේ අඩි 2167ක් පමණ උසකින් කුඩා දොළපාරකින් බෙන්තර ගඟ ආරම්භ වෙන්නේ. විශාල දිය පහරක් බවට පත් වෙන්නේ මීගම් ගඟ එක් වුණාට පස්සේ. කිලෝමීටර් 72ක් දුර ගෙවා බෙන්තරින් මහ මුහුද සිප ගන්නවා. වර්ග කිලෝමීටර 622ක ජල පෝෂක ප්‍රදේශයක් ගංගාව සතුයි. පැලවත්ත ගඟ, පිටිගල ගඟ, වැලිපැන්න ගඟ යන අතුගංගා 3ක් මේ ගඟට එක්වුණාට පස්සේ තමයි මේ විශාල ගංගාවක් විදියට මහ මුහුදට එන්නේ. වාර්ෂිකව සාගරය වෙත ජලය ඝන මීටර මිලියන 358ක් මුදා හරිනවා. විශාල ජල පෝෂක ප්‍රදේශයක් මේ ගඟ ආවරණය කරනවා. විශේෂයෙන්ම කුරුඳු, රබර්, තේ මෙන්න මේ භෝග සඳහා මේ ගඟ විශාල දායකත්වයක් සපයනවා. අපි දැන් දෙවෙනි කඩලාන පද්ධතියට ලං වෙලා ඉන්නේ. ගමනේ සැලකිය යුතු දුරක් දැන් අපි ඇවිත් ඉන්නවා. නිස්සංක ගලටත් ගිහිල්ලා අපි දෙවෙනි කඩලානට යමු. මේ තියෙන කෙකටිය. මේ ගඟේ උඩහ කොටසේ කෙකටි යායක්ම තියෙනවා. බෙන්තර ගඟේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් සංදිස්ථාන කිහිපයක්ම පසු කරපු ගඟක්. ගම්නු රාජ්‍ය කාලයේදී පවා අනුරාධපුරයේ සහ දක්ෂිණ දේශයේ අතර තිබිච්ච සාන පවුරු නිර්මාණය වෙලා තිබෙන මේ බෙන්තර ගඟ ආශ්‍රිතව ඊට අමතරව රුහුණු රට වෙන් කරන එක් සංදිස්ථානයක් විදියට තීතේ පටන්ම තිබිලා තියෙනවා. කෝට්ටේ රාජධානි සමයේදී දේශපාලනික වශයෙන් සාල සංදිස්ථානයක් වශයෙන් තිබිච්ච තැනක්. කෝට්ටේ යුගයේ රචනා වෙච්ච සංදේශකාව්‍ය ගණනාවකම බෙන්තර ගඟ පිළිබඳව එහි මනරම් ස්වභාවය පිළිබඳව ඒ රචකයන් විස්තර කරලා තියෙනවා. මෙන්න මේ අපේ පිටිපසින් තියෙන නිස්සංක ගල. නිස්සංක මල්ල රජතුමාගේ කාලේ මෙන්න මේ ගල ආශ්‍රිතව සතුන් ඇති කරා කියලා කියනවා කූඩු කරලා. විශේෂයෙන්ම කිඹුලන්. ඒ කිඹුලන් පසු කාලීනව මුදා හැරලා තියෙනවා මේ බෙන්තර ගඟට. ඒක නිසා අද බෙන්තර ගඟේ කිඹුල්ලෝ ඉන්නවා. හොඳ අපිට දකින්න නැතුණාට සමහර වෙලාවට දවල්ට ඇවිල්ලා මේ ගල් උඩ අවුව තපිනවා කිඹුල්ලෝ ඇවිල්ලා. ඉතින් අද නම් අවාසනාවට දකින්න නැහැ. හිටියනම් ගොඩක් හොඳයි. අපි ආවේ අන්නේ පුරා වෘත්තයක් සහිත නිස්සංක ගලට. අපි යනවා දැන් ඒ නිස්සංක ගල මොකක්ද කියලා බලන්න. Can we face
Can we roll it? Can we hold it? ඔන්න අපි නිස්සංක ගලටත් ආවා. නිස්සංක ගලට යන්න ඕන නම් මෙනුවේ කමෙන් නගින්න ඕන. මේ තියෙන දෙවෙනි කඩලාන. Can we find it? නිස්සංක ගලට සමුදීලා ඊළඟ මිෂන් එකට පිටත් වෙනවා. These are real times and we're always wanting to escape 'em. කඩලාන පෙරිපෙනි කිරල ගහ. කවදාවත් කාලෙ තිබ්බේ නැහැ. ජීවිතේ පළවෙනි වතාවට කිරල කෑවා. පොඩ්ඩට තමයි ඉතින් ස්තුතියි. නේද නැත්නම් ඔක්කොම මතේ කන්න පුතා. මුක අයින් කරන්න දෙයක් නැහැ නේ. දියුල් බොන්නේ දියුල් වගේ හදාගෙන බොන්න පුළුවන් අයින් කරා සුපිරිද? ඒ අස්සේ උඩු පදින්නත් ඉගෙන ගත්තා. ඔය තියෙන්නේ නියමයට. Can we roll it? Can we hold it? Can we drink it, chop it up or smoke it? Can we peel it? Can we pop it? Cause we don't like feeling these emotions. Can we try it? Can we find it? අපි දැන් දෙවිනි කඩලානක ඇතුළේ ඉන්නේ. අර තියෙන ඉන්ට්‍රස් එක. ලංකාවේ දක්නට ලැබෙන විශාල කඩලාන පද්ධතියක් බෙන්තර ගඟ ආශ්‍රිතව නිර්මාණය වෙලා තියෙනවා. අක්කර 500ක දෙද්දුව විල බෙන්තර ගඟට අයත් තෙත් බිම. මිදෙල්ල දුව, බලිව දුව, රැපියල් දුව, සොහොන් දුව සහ අජපල් දුව ලෙස ප්‍රධාන දූපත් පහක් බෙන්තර ගඟ ආශ්‍රිතව මේ කඩලාන පද්ධතිය තියෙනවා. ශ්‍රී ලංකාවේ තියෙන කඩලාන විශේෂ අතරින් මල් කඩොල්, රත් කඩොල්, මහ කඩොල් හා හීන් කඩොල් වැනි ශාක කඩලාන පද්ධතියෙන් හමු වෙනවා. ඒ විතරක් නෙවෙයි ගඟ දෙපස ගින්පොල්, කිරල, කැරන්, කෙකටිය, මිදෙල්ල, පන්වැටකෙය යන ශාක බහුලව දක්නට ලැබෙනවා. ඉතින් සුවශේෂී කඩලාන පද්ධතියක් තමයි බෙන්තරට හිමි වෙලා තියෙන්නේ. ඒ කඩලාන පද්ධතියෙත් එක්සිට් එකට ආවා. මේක වැටුනේ අපරාධ. දැන් මේ උදාහරණේ ගලන්නේ. ඔව් නැවතත් අපිට මාරකයක් සෙට් වෙනවා. මොකද වෙලා තියෙන්නේ? මේ වඩදිය. නැවතත් ගඟේ උඩහට වතුර ගලන්නේ. බෙන්තර මේ හරියට අහුවෙන්නේ නැහැ. මේ අයින දිගේ කියොත් තමයි. අයින දිගේ. ඒතර අහුවෙන්නේ නැහැ. අන්න හරිය ගලන්නේ අන්න. හරි ආදර මෙතනින් බෙන්තරගගේ පළවෙනි සවාරිය අවසන් කරනවා. මේ කොහෙද? කියන්නේ මෙන්න මේ පැත්ත තමයි තියෙන්නේ දෙද්දුව, කාලිකෝවිල, පහුරු කන්ද. ගගේ ඉහත් තාඩව අපි ඇවිල්ලා ඉන්නේ. අපි ආන්දර ගල්ලන් ඉඳලා තමයි ආවේ. බෙන්තර ගඟෙන් තවත් දවසක හමු වෙමු. මම බොන්නි. 4:45 නේ වෙලාව. විනාඩි 45 විතර ආවේ දැන්. හරි එහෙනම් අපි අද බෙන්තර ගඟේ ගමන නිමා කරනවා. අපි හතර තමයි ගියේ. මේ බෙන්තර කොහුව